accounting ඔයාලා දන්න නේද මම පොඩ්ඩක් කියා දෙන්න වෙන විදිහකට. මේ කවුද මේ? ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කවුද? ලසිත් මාලිංග. ලසිත් මාලිංගට ඕනි වෙනවා පුතාගේ බිස්නස් එකක් පටන් ගන්න. එයා පටන් ගන්නවා මොන වගේ බිස්නස් එකක්ද පටන් ගන්න. එයා පටන් ගන්නවා කොණ්ඩේ කලර් කරන එකක්ද නෑ. එයා පටන් ගන්නවා ක්‍රීඩා උපකරණ. එයා දානවා පළවෙනි බ්‍රාන්ච් එක නුගේගොඩ. නුගේගොඩ දානවා පළවෙනි බ්‍රාන්ච්. මේකේ තියෙනවා බැට් බෝල, ග්ලව්ස් සනම්මනම් ওই ටික තියෙනවා. වැඩේ හොඳට යනවා. ලසිත් මාලිංගත් ඉන්නේ නුගේගොඩමයි. ඒ නිසා එයාටත් ලේසි. එයාලා උදේට ගිහලා වැඩේ නැගලම යනවා. සෙනග ඉන්නවා මිනිස්සු ගන්නවා. එහෙම වැඩේ හොඳට යනවා. මෙයා මේ පිට් එකටම සල්ලි නේ මේ පිට් එකටම මොකද කරන්නේ? අනිත් පැත්තට දානවා ගාල්ලිත් බ්‍රාන්ච් එක. ගාල්ලිත් අර ග්‍රවුන්ඩ් එකක් එහෙම තියෙනවා නේද? ගාල්ලිත් දානවා. ඊට පස්සේ දානවා රත්නපුරේ. රත්නපුරේ අපේ ගම. රත්නපුරේ බ්‍රාන්ච් එකක් දානවා. රත්නපුරේ නම් ග්‍රවුන්ඩ් එකක් නැහැ. ගංවතුර නම් තියෙනවා. ඒ රත්නපුරේ මැනිකුත් තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම දානවා අනුරාධපුරේත් බ්‍රාන්ච් එකක්. දැන් එන පිට් එකේ තමයි මෙයා දාන්නේ. දැන් බ්‍රාන්චස් 4ක්නේ. දැන් පොඩ්ඩක් ප්‍රශ්න වැඩි. ඉස්සෙල්ලා නම් නුගේගොඩ බ්‍රාන්ච් එකට ගියා වැඩ ටික බැලුවා ආවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ගාල්ලි දාපු බ්‍රාන්ච් එකේ සමහර ස්ටොක්ස් නැහැ. සමහර තොග නැහැ. දැන් එන ප්‍රශ්න උදේට ලසිත් මාලිංගට කෝල් කරලා කියනවා මේ සර් බලන්නකෝ බැට් නැහැ, බෝල් නැහැ, මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. මිනිස්සු බැන යනවා. මිනිස්සු ලයිව් ගිහිල්ලා බයිනවා මුංගේ මගුලේ මොනවත් නැහැ කියලා. එහෙම නිකන් මේ ලසිත් මාලිංග වැඩක් නැහැ. එහෙම බයි. රත්නපුර බ්‍රාන්ච් එකේ ගම් වතුරට යට වෙනවා. බැට් බෝල ගඟේ යනවා. ග්ලව්ස් එහෙම ගඟ දෙපැත්තේ ඒව අරන් සෙල්ලම් කරනවා. ඒ කියන්නේ මේ හරියට වැඩේ වෙන්නේ. හැම තැනම ප්‍රශ්න. මාලිංගට මේක එපා වෙනවා. මොන කරුමයක්ද යකෝ මේක කියලා හිතනවා. මේක තේරුමක් නැහැ මම මේක නවත්තලා දානවා. ප්‍රශ්න හැම තැනම ප්‍රශ්න. මාලිංග කෝකටත් කියලා එයාගේ හොඳ බිස්නස් දන්න යාළුවෙකුට කතා කරලා කියනවා මචං අර මගේ ක්‍රීඩා භාණ්ඩ විකුණන ෂොප් එකක් තිබුණානේ. ඒතර එයා කියන මතකයි. ඒක මචං නුගේගොඩ දාද්දි මම හොඳට මේක කරගෙන ගියා. මේ හැමතැනම බ්‍රාන්චස් තව දෙක තුනක් දැම්මා මචං. දැන් තිත්ත වෙලාද උදේට කෝල් එනවා මිනිස්සු බයිනවා රිවිව්ස් දානවා. මේ බැනලා රිවිව්ස් දානවා මේ මගුලේ මොනවත් නැහැ. මේ ක්‍රීඩා උපකරණ අර අනිත් හැම මගුලම තියෙනවා කියලා එහෙම රිවිව්ස් දාලා මට එපා වෙලා නිකන් මගේ රිපියුටේෂන් එකටත් හොඳ නැහැ. මම මේක ෂට් ඩවුන් කරා. මේක වහලා දානවා. අන්න එතකොට අර බිස්නස් ගැන දන්න යාළුවා කියනවා මචං මම උඹට එක වැඩක් කියන්නම්. ඒ වැඩේ හරි නොගියොත් ඔබ වහලා දාපන්. හැබැයි දැම්ම වහන්න එපා. එතකොට ළමාලින් ගහනවා මොකද්ද මචං? ඔබ මං කියනවා මට දැන් ඔතන උඹට තියෙන ප්‍රශ්නේ උඹට තොරතුරු නැහැ. ඒක නෙවෙයි නුගේගොඩ එක උඹට මැනේජබල්. උඹට මැනේජබල් නුගේගොඩ එක. උඹට මේක ඉන්ෆර්මේෂන් නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තොරතුරු නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ මෙහෙම කරා. උඹ මේකට accounting මල්ලි කෙනෙක් ගනි. අන්න බස්සනවා සබ්ජෙක්ට් එක. accounting මේ accounting කරන මල්ලි කෙනෙක් ගන්න. ඔබ ඒක මාස 3ක් කරාන් බලන්න. මේ මල්ලි වෑරගෙන මම මල්ලි කෙනෙක් හොයලා දෙන්න සුපිරි ඩයල් එක. ඔබ මාස 3ක් කරා. මාස 3ක් කරනකොටත් ඔබට අවුල් නම් ඔබ නවත්තර කරලා. දැන් මාලිංග ක්‍රිකට් දැනගෙන හිටියට accounting දන්නේ නැහනේ. මාලිංග අහනවා accounting වලින් මොකද වෙන්නේ? ඔබට ඒක වැඩනේ ඔබ ගණින්කු ඉස්සල් ගන්න. ඔන්න accounting කරන ඩයල් එකක් ගන්න. accounting මල්ලි කෙනෙක්. මේ ඉන්නේ accounting මල්ලි. accounting මල්ලි කරන වැඩේ තමයි පුතේ. මෙන්න මේක. හැමදාම උදේට මාලිංගට WhatsApp කරනවා මේ එක එක බ්‍රාන්ච් එකේ තොරතුරු. බෝල දැන් ඇනවුම් කරන්න ඕනද නැද්ද? ඇනවුම් කරන්න ඕනේ ඒවා කියනවා. ඊට පස්සේ රත්නපුරේ තියෙන තැන ගම් වතුරට අහු වෙනවද නැද්ද? දැන් මාලිංග අහනවා මට එක එක බ්‍රාන්ච් එකේ තියෙන අවුල් ටික කියන්න. අරයා කියනවා නුගේගොඩ බ්‍රාන්ච් එකේ තියෙන අවුල් ටික. ගාල්ලේ බ්‍රාන්ච් එකේ තියෙන අවුල් ටික. රත්නපුර බ්‍රාන්ච් එකේ තියෙන අවුල් ටික. අනුරාධපුර බ්‍රාන්ච් එකේ තියෙන අවුල් ටික. මොකද්ද අවුල? රත්නපුරේ ගම් වතුරට අහු වීමේ අවදානමත් තියෙන. ඒක මේ accounting මල්ලි කියන්නේ. ඒකට කියනවා management accounting කියලා අපි නිකන්. ඒක මේ accounting මල්ලි කියන්නේ. ලසිත් මාලිංගේ ඒවට ටක් ගාලා ගෙදර ඉඳන් උදේට WhatsApp එක on කරලා ටක් ගාලා එහෙනම් අපි වෙන තැනකට දාන්න. වෙන තැනක තොරතුරු මෙයා දෙනවා. මොන බ්‍රාන්ච් එකේද හොරකම් වෙන්නේ කියලා මෙයා දෙනවා. මොනවද ඇනවුම් කරන්න ඕනි කියලා මෙයා දෙනවා. බැට් ඔක්කොම ඉල්ල බැට් එකක්වත් නැති වුණාට පස්සේ නෙවෙයි බැට් ටික තව තියෙන්නේ බැට් 10යි දැන් ඕඩර් එකක් ගහන්න කියලා තොරතුරු මෙයා දෙනවා. මාලිංගට දැන් හෙන කම්ෆර්ටබල් වැඩ. මෙන්න මේවට කියනවා පුතා ගිනුම් කරන තොරතුරු කියලා. මාලිංගට දැන් හෙන කම්ෆර්ට්. මාලිංග මාස 3කින් පස්සේ කතා කරනවා යාළුවට. යාළුවට කතා කරලා කියනවා මචං අර accounting මල්ලි මරු. ඌ හැම දෙයක් ගැනම මට හොඳට තොරතුරු සපයනවා බිස්නස් එක ගැන. මට දැන් එහෙම දුව ඇවිදින්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් වෙන්න කලින් පොර කියනවා මේ ප්‍රශ්නේදී. අලාභ ලැබෙනකොට මෙයා කියනවා මේක අලාභයි කියලා. බැට් බෝල් අඩු වෙන්න කලින් ස්ටොක් එක අඩු වෙන්න කලින් තොගේ අඩු වෙන්න කලින් ඌ කියනවා දැන් ඕඩර් කරන්න කියලා. මට එහෙන ලේසි මචං මට පොඩ්ඩක් එහෙට මෙහෙට කෝල් දෙක තුනක් විතරයි දෙන්න තියෙන්නේ. නෑ accounting කියන්නේ පුතා මොකද්ද? accounting කියන්නේ මේ තියෙන ව්‍යාපාරය. ව්‍යාපාරයක් පිළිබඳව මොනවා සපයන එකද ගිණුම් කරණයෙන් කරන්නේ? තොරතුරු සපයන එක. ඔක තමයි accounting කියලා කියන්නේ. ලසිත් මාලිංගට දැන් ලෝන් එකක් ඕනි. බැංකුවට ගියාම ලසිත් මාලිංග කියනවා ලසිත් මාලිංග නම් ලෝන් නිකන් දෙයි. ඉතින් යාට තියෙන රෙපියුටේෂන් එක අපි හිතමුකෝ එහෙම දෙන්නේ නැහැ කියලා. ලසිත් මාලිංග ගිහිල්ලා බැංක් එකට කියනවා බැංක් එකේ මැනේජර්ට මැනේජර් මට මේ ලෝන් එකක් ඕනි. මැනේජර් කියනවා මිස්ටර් මාලිංග ඔයා මට තොරතුරු දුන්නොත් ගිය අවුරුදු වල ලාභ මම ලෝන් එකක් දෙන්න. මාලිංග ආපු ගමන් accounting මල්ලිට
කියන මල්ලි අර මං ලෝන් එකක් කෙල්ලලා තියෙනවා. ඒකට දෙන්නකෝ ලාභ තොරතුරු. මල්ලි ඒ ටිකත් හදලා දෙන්න. ඒතර මම මේ කියන්න හැදුවේ මොකක්ද දන්නවද මේ? accounting ප්‍රයෝජනයක් තියෙන පුතා අයිතිකාරයාට විතරක් නෙවෙයි කියන එක මම මේ කියන්නේ. බැංකුවටත් ණය දෙන්න කලින් ගිණුම් කරන තොරතුරු වැදගත්. විශේෂයෙන් ලාභ මැනේජර් බලනවා ලසිත් මාලිංගගේ ව්‍යාපාරයේ එන්නම ලාභයි. ලාභේ වැඩි වෙලා. ණය දෙනවද නැද්ද? ණය දෙනවද නැද්ද? ලසිත් මාලිංගගේ ව්‍යාපාරයේ එන්න ලාභ අඩු වෙලා පස්සේ අලාභ ලැබිලා නම් ණය දෙන්නේ නැහැ. දිවිනහ ගන්නවා කියඩන්නේ. පිල්ල වෙලා දා ගන්නවා. ණය දෙන්නේ. ඉතින් බැංකු මැනේජර් කියනවා මාලිංග අපිව දන්නවා. හරි. ඒ වුණාට අපිට මේ තොරතුරු ටික දෙන්න. ඒක කරන්නේත් අර accounting. ඒතර ඔළුවේ තියාගන්න එපා විශේෂයෙන් කොමර්ස් නොකරපු අය. ගිණුම් කරන තොරතුරු ඕනි වෙන්නේ මේ කාටද? අයිතිකාරයාට විතරක් නෙවෙයි. බැංකුවට ඕන, තව ඕන රජයට ඕන. ඒවා මම පස්සේ කියන්න. ඊගාවට පොඩි ප්‍රශ්නයක් එනවා. ඔය accounting මල්ලි ඉන්නවනේ. මේ accounting මල්ලි. ඔය ගෑන් ළමයිද ලස්සන මේ කට්ටිය? නුගේගොඩ. මේ accounting මල්ලි නුගේගොඩ branch එකේ ගෑන් ළමෙක් එක්ක යාළු වෙනවා. මන මස්ත මගන් වෙනවා. දැන් මෝ හරියට වැඩේ කරන්නේ නැහැ. මෝ නුගේගොඩ branch එකේ කට්ටිය මෝ අන්දලා තියෙනවා. මේ අපේ හොරකම් එහෙම උනාට ඔබ කියන්න එපා සර්ට ඔබ කෙල්ලත් ඉන්නේ මේකනේ. මේ කියන්නේ නෑ අයියේ මං කියන්නේ නෑ කියලා මූ දැන් නේද? මූට දැන් කට්ටිය උදව් කරනවා මේ ලව් එක. දැන් මේක ලසිත් මාලිංගට ටිකක් තේරෙනවා. මූ දැන් ඉස්සර වගේ නෙවෙයි. මා රාහුල්. දැන් මොකද කරන්නේ? දැන් කතා කරනවා මාලිංග යාළුවට. යාළුවට කතා කරලා කියනවා මචං මාර වැඩේනේ මේ accounting මල්ලි බලහන්කෝ මේ කෙල්ලෙක් එක්ක යාළු වෙලානේ. දැන් මූ හරියට වැඩේ කරන්නේ නෑනේ. මූ බොරු කියනවා ඇද්ද කියලා මට සැකයි. ලසිත් මාලිංග කියනවා අපි මෙහෙමයි අර මේ පිරිමින්ට පිරිමි කැමති අය එක්කෙනෙක්ව ගමුද? එතකොට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒත් බෑනේ මූ පිරිමියෙක් එක්ක යාළුනොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. නවත්තන්න බෑ. එහෙම අය ගත්තොත් ඒත් අවුල්. ඊට පස්සේ කොල්ලෙක් එක්ක යාළුනොත් වෙන accounting මල්ලි කෙනෙක් ඒ වගේ accounting මල්ලි කෙනෙක් හොයාගන්න. ඒකට තියනවා පුතා දෙයක්. බෙහෙතක් තියෙනවා. එතකොට බිස්නස් කරන යාළුවා කියන මචං ඕක සාමාන්‍ය දෙයක්. ඔබට accounting මල්ලි නැත්තම් ගිණුම් කරණයෙන් හම්බෙන තොරතුරු හොඳටම විශ්වාසදායී විදිහට ගන්න පුළුවන් මෙහෙම කරන්න. ඔබ මේ තොරතුරු හරියට සපයනවද නැද්ද කියලා බලන්න විගණන ආයතනයකට දියන්. ඔඩිට් ෆර්ම් එකකට දියන්. මාලින් ඊට උණ්ඩත් ගෙවන්න එපා මචං මේක හයින කරුම යන්නේ යකෝ. දැන් මුං පිස්සු කිලෝ තව එකකට දෙන්න එපා. මේක කෙලවරක් නෑ. නේ එහෙම ලොකු ගාණක් දෙන්න ඕනේ නෑ. ඔයා සපයන ඔයාගේ බිස්නස් එකේ හරියට ගිණුම් කරන තොරතුරු සපයනවද කියලා බලන්න විගණන ආයතනෙට දුන්නාම එයාලා මොකද කරන්න දන්නවද කරන්නේ? එයාලා හිටපු ගමන් එනවා. හිටපු ගමන් පයින්නවා. කඩම් පයින්නවා කියලා කියන්නේ කඩා පයින්න හමුදාවක් වගේ. හිටපු ගමන් ඇවිල්ලා accounting මල්ලි කියනවනේ බැට් තියෙනවා මෙච්චරක් ඒ report එක අරගෙන ඇත්තටම බැට් තියෙනවද කියලා බලනවා. නැත්තම් report කරනවා. මාලිංගට කියනවා මෙන්න මූ බොරු කියන්නේ. ඊට පස්සේ මේ විගණන ආයතනයේ එක්කෙනෙක් දැන් වැඩිපුර වෙන්නේ වංචා වෙන්නේ නුගේගොඩ නම් නුගේගොඩ ආයතනයේට එක්කෙනෙක් දාලා තියෙනවා දවස් 7ට දවස් 2ක් එනවා එයා. එයා ඇවිල්ලා ඔක්කොම බිල් එහෙම අනම්මන ඔක්කොම චෙක් කරනවා. ඒතර මෙයාලා බොරු කරන්නේ නැහැ පුතා. මම මේ විගණනාන්තේ බොරු කරන්නේ නැහැ කියලා උදාහරණයක් කියන්න. ඔන්න උදාහරණයක්. දැන් මෙහෙම ඔන්න 11 වසරේ 12 වසරේ දැන් ඔයාලා ඉස්කෝලේ ගියාට පස්සේ කොල්ලන්ගේ ඉස්කෝලේක 11 වසරේ 12 වසරේ අම්බානක ගහ ගන්න. අම්බානක ගහ ගන්න කියන්නේ ගහ ගන්නවා කියන්නේ හොඳටම ප්‍රින්සිපල් බහිනවා වැඩේට. ප්‍රින්සිපල් ගහ ගන්න බහින්නේ නැහැ. මේක විසඳන්න බහින්නේ. ප්‍රින්සිපල් වලියට බහින්නේ. බැස්සට පස්සේ 11 වසරේ 12 වසරේ අම්බානක ගහන්නේ. දැන් ප්‍රින්සිපල් එනවා. මේ පැත්තේ ඉන්නවා 11 වසරේ උන් ටික මෙහෙම කරගෙන මේ පැත්තේ ඉන්නවා 12 වසරේ. ප්‍රින්සිපල් කතා කරනවා 12 වසරේ. මේ වරෙන් බල මේ ඉස්කෝලේ කන්න දදන්නේ. ඇයි උඹලා ගැහුවේ මේ 11 වසරේ? මූ කියනවා සර් අපි 11 වසරේ මල්ලිලාට විභාගේ ළඟ හින්දා පාඩම් කියා දෙන්න ගියේ 11. අපි කිව්වා මල්ලි විභාගෙට දැන් ගොඩක් ළඟයි ෂෝට් නෝට් එහෙම සෑහෙන්න ප්‍රයෝජනවත් අපි ෂෝට් නෝට් ගහන හැටි කියා දෙන්න. අර 11 වසරේ එකෙක් ඉන්නවා මෙහෙම. ගේ තියෙන එක දතයි ගාගෙන. ඒතකොට මුගේ දත් සර් මේ මල්ලිලා අපිට දත් වලුත් ගැහුවානේ සර් දත් ගලව ගැහුවේ. 11 වසරේ උන්ගෙන් අහනවා. මොකද උඹලා මේ ගහගත්ත ඇයි මේ 12 වසරේ අයියලා මෙතනට ආවම උඹලා ගැහුවේ මොකද? සර් අපි පාඩම් කර හිටියේ. අපි පාඩම් කර ඉද්දි මේ අයියලා ගහ ගන්න කතා කරා. අපි කිව්වා ගහ ගන්න බෑ විභාගේ ළඟයි. හරි අහිංසකයි. හරිද? විභාගේ ළඟයි කියලා. ඒත් මේ අයියලා ගැහුවා. ප්‍රින්සිපල් මොකද කරන්නේ? 11 වසරේ උන්ගෙන් අහලා වැඩක් තියෙනවද? 12 වසරේ උන්ගෙන් අහලා වැඩක්. ප්‍රින්සිපල් කරන්නේ 10 වසරේ හොඳටම කේලම් කියන එකෙක් ගෙන්න ගන්න. ඌට වැඩන්නේ ඌට පුතා ස්වාධීනයිනේ. විගණනාංශෙත් එහෙමයි ස්වාධීන. ඌට 11 වසර වැඩකුත් නැහැ. 11 වසරේකම පාව දුන්නොත් පුතාලා දන්නවනේ ඌ ආයි නේද? 11 වසරේකෙක් ඇත්තටම මේක ඇත්ත සිද්ධිය කියලා පාව දුන්නොත් ඌ ආයි පිළිගන්නවද නැද්ද? පිළිගන්න. ඌට බෑ ඌ පක්ෂපාත. 12 වසරේ උන් 12 වසරේ උන්ට පක්ෂපාත. 10 වසරේ හොඳට කේලම් කියන එකෙක් ගෙන්න ගන්න. කේලම් කියන එකෙක් ගෙන්නගෙන ප්‍රින්සිපල් මොකද උනේ? අරුන් ඉස්සරහනේ අහන්න කියනවා සර් මෙහෙමයි වැඩි ඔය 11 වසරේ අයියා කෙනෙකුයි 12 වසරේ අයියා කෙනෙකුයි දෙන්නෙක්ම එක ගෑල්ලා අක්කා කෙනෙක් එක්ක යාළු වෙලානේ මාර වැඩේනේ බලන්නකො සර් කියලා. අරු කියන ඔක්කොම ටික. මෙන්න මේ 10 වසරේ කේලම් කියන එක තමයි ඔන ආයතනයේ. විගණන ආයතනය. එතකොට විගණන ආයතනේ බොරු කරන්නේ නැහැ. ඌට වැඩක් නැහැ පුතා කවුරු. හරිද? විගණන ආයතනේ. එතකොට මේ තොරතුරු මොනවා වෙනවද? විගණනය කරාට පස්සේ මේ තොරතුරු මිනිස්සුන්ට මොනවා කරන්න පුළුවන් වෙනවද? විශ්වාස කරන්න. විශ්වාසදායී වෙනවා. මට මෙන්න මේකට ඇත්තද බොරුද කියලා කියන්න. ගිණුම් කරණයෙන් තොරතුරු සපයන්නේ අයිතිකාරයට විතරද? ගොඩක් අයට සපයනවා තාම දන්නේ දෙක් නැහැ. right. ගිණුම් කරණයෙන් සපයන තොරතුරු හරිද වැරදිද කියලා බලා
ගන්න දෙන්නේ මොන ආයතන වලටද? එහෙම තොරතුරු විගණනය කරාට පස්සේ එයාලා හරි කිව්වට පස්සේ ඒ තොරතුරු අපිට මොනවක් කරන්න පුළුවන්? ගිණුම් කරන තොරතුරු වටින්නේ පොඩි ව්‍යාපාර වලටද ලොකු ව්‍යාපාර වලටද? ලොකු ව්‍යාපාර. ওই ටික තමයි කතාව.